කවුද? මම. ලාම්පුව අත කරමු. තොක්කෝ පාටිස් කිරුවද? ඔව්. ආරච්චිල විශ්වාස නැති මිනිහා. හෙට මිතුරු සල්ලි කිල්ල ගන්න ඕනේ. අනික කොච්චර ගාන පොරොන්දු වෙච්ච හැටි. ලාම්පුනේ මම. Torarindada. ලාම්පුව අත කරමු. රාලාමිනි. මොකද්ද රාලාමි ගම පැත්තේ කලබලයි? අපිට වෙඩිසද්දිකුත් වෙන පීටරලේ ගේ පැත්තේ. ඒක නෙවෙයි නම් බහරි වැඩක් නේ. අවුසද පාහරය. උගේ කුසපන් සහෝදරයට විදි තියලානේ. එක්කුසෙම පීටරයට නෑ. පීටරය මැරෙන එකක් නෑ. වෙදිලා තියෙන උර පැත්තට. අවුසදයක් පාරේ වැටිලා හිටියා. තුවක්කුවත් එතනමයි. අපි මේ වෙලාවට උදව් කරන්න ඕනේ නේ. මම මේ ආවේ ඌ ස්පිරිතාලෙ ගිහින් දාන්න මේ ඔබට කරත් ටිකක් බැඳගෙන ඉන්න පුළුවන් ද බලන්න. අපොයි රාලාමි කටහර බෑ කීවද මේ වගේ වෙලාවට. මගේ බැණෙවෙගෙන. ඉක්මනට. යන්න රාලාමි. අපි යන් එහෙනම්. මං රාජකාරී නොකලත් බම් මේ ගමේ වෙච්ච දෙයක් නෑ මගේ වසනේ. අපි මට ඉදිරිපත් වෙන්න ඕනේ. අනේ ඖෂධයට මොන හේනියක් ගැහුවටද? අර බෝධිසත්වෙක් වගේට පීටරයට වෙඩි තිබ්බේ. මේ හැබැයිට මෙහෙම විපත්තියක් වෙලත් එකෙක් සැලකුවේ නෑ නෑ මේකගේ මෙච්චර ලේ ගලනවා. අයියෝ බෝධිසත්වෙක් වගේ ඉඳපු මගේ මිනිහට වෙඩි තිබ්බෝ. බෝධිසත්වෙක් වගේ මිනිහට මොකද මේ වුනේ අම්මෝ? අයියෝ බෝධිසත්වෙක් වගේ ඔය ඉතරහින් එක පකන් යප්පෝ. අපුල් දෙක පැත්තෙන්. හොල්ලන්න එපා වැඩි. නෑ නෑ පීතර කියන්න ඕනේ නෑ. මම යනවා තාම පිටි දෙතුන් දෙනෙක් යනවා. ඒකත් නැගපල්ලා පැත්තෙන්. ඔය කකුල් එක පැත්තෙන්. බාලයෝ ඔය ලන්තරම ගෙනහන්. මෙහාට දීපන්. අර රොබීලාට දීපන්. තෝ පිරිකලයන් ගෙදර බලන්න. හා. යා. කොපි කොහෙද යකෝ යන්නේ අන්නර්ගේ වගේ මෙහෙ හිටපන්. අයියෝ. අයියෝ බෝධිසත්වගේ ඉඳපු මිනිහට වායෝ කදෝ. මොකද යකෝ ඒ තදියම ගවක අගලකට පෙරලා ගන්නවා. ඔන්න තෝන්ලනුව කළු අප්පුට දීලා බහපන්. කළු අප්පෝක ගන්නේ. ප්‍රවේශමෙන් දක්කපල්ලකෝ. ආ. ප්‍රවේශමෙන් දක්කපන්. හොඳයි රාලාමි. යා.
බබගෙට වැඩේකට බින්දා නෙමෙයි කොම කාටද? ඔච්චර කිට්ටු ඉඳලා උඹට හරියට ගස ගන්න බැරි වුණා නෙමෙයි. එහෙම රාලාමි වැඩි හරියි. පීටරේ මරන්න හැදුවා කියලා අවුරුද්දයි ඉරේ අවුරුදු 7ක්. එතකොට පුළුවන් නේ කුඹුරු ටික ආපහු ගන්න. පීටරේ යා මලක් නැතත් රාලාමිගේ වැඩේ හරිනේ. රොමියල් මම දන්නවනේ මගේ නෑනේ අඩලෙට වැඩ. මෙච්චර වියදම් කළා මේ වැඩේ ඔබටම බාර දුන්නේ වැඩේ හරියටම කෙරෙන්න ඕනේ හින්දා. උඹ යකෝ මේ රැටි කරත්ත පස්සේ යන්නේ මේ වැඩේ කලේ. අනේ අමලි නෑ මට බෑ තව දුර යන්න. ඉතින් දාන්න නැත්නම් කොහෙද මේ යන්නේ? මොඩයා. ඖෂධයක් ගස්සන්නේ දැන් පීතරේ මැරෙන්න ඕනේ. ආලයි මොනවද මේ දොඩවන්නේ? ඔහොම හිටපන්. මං හිතාමතාමයි අර බක්කී තිබුණු ලන්තෑරුම ගෙනහලා මේකේ එල්ලුවේ. ඒක දැන් තෙල් ඉවර වීගෙන යනවා. මං දැන් මුන් දෙන්න ආපහු අරනවා තෙල් ගේන්න. කළු අප්පෝ. දැන් බලපන් හරි වැඩේ නේ ඔගේ තෙල් නෑ නේ. තොපේකෙකුටත් ඔක බලන්න බැරි වුණා නේ. දැන් කරන්න දෙයක් නැහැ. තරුවෙලෙන්වත් දක්කමු. කටහගෙන ඉඳපන්. මගනේ මේකගේ ලේ ගලන්න වුණොත් එලියක් ඕනේ දැන් මොන මල දාන්නකට හරි. කළු අප්පෝ බෑපන්. එනවා රාලාමි. තෝත් බෑපන් ඔය ඔළුව තියලා. අවුසද මල්ලියේ. දෙකින් ගොන්තඩි. ආයි මට මෙහෙම දෙයක් කරේ. අපි ගින් එන්න රාලාමි. ඵලයන්. ආම්මේ. අනේ මල්ලියේ. නගපන් කරත්තේට. අරුන් ආපහු එන්නේ ඉතලා වැඩේ ඉවරයක් කරපන්. අම්මේ. නෑ. අවුසද අරුන් මල්ලියේ. එන්නේ ඉස්සෙල්ලා. ඇඟිලි පාරවල් වදින්න ආයි හොඳ මට නෑ. මෙහෙම දෙයක් කරේ. රෙදි පොට බෙල්ලට දීලා තද කරපන් හොඳට. නියපොතු පාරවල් නොවදින්න. අනේ අවුසද මල්ලියේ. ඇයි මට මෙහෙම දෙයක් උඹ කරේ? මගේ ගෑණි අනාථ වෙයින හින්දා මල්ලියේ. තොට ගියේ මොකද? තොට ගල්ලි ඕනේ ඉක්මනට කරත්තෙන් නැගලා ඉවරයක් කළා දාපි. අවුසද මල්ලියේ. ඇයි මට මෙහෙම එහෙමද? දෙයක් උඹ කරේ? හොඳයි. මගේ කාර්යය මම්ම කරගන්නකෝ. මට පුළුවන් ඊට ටික ප්‍රවේශම කරගන්න. හැබැයි තොට එක සම්බන්ධව ඉතිවත් දෙන්නේ නෑ. උඹට කිසි පාපයක් නැහැ. මගේ කිසි තරහකුත් නැහැ. මොකද උඹලා? ලාම්පු තෙල් තියනවද කියලා බලන්න ආයෙ මුදලාලි. අපි පීටර් අයියාව ගල්ගමු ගෙනියන රොමියල්ගේ කරත්තෙන්. මගක් යනකොට ලන්තෑරුමේ තෙල් නැති වුණා. මාත් ඒ පැත්තේ බලන්න යන්නයි උන්නේ. දැන් කවුද ගල්ගම යන්නේ? රොමියල් අයියා කරත්තේ දක්කනවා. ආරච්චි නිල් මෙත් යනවා. යාර දීපන් ලන්තෑරුම. ආරච්චි රොමියල් එහෙනම් එහෙමයි. අනේ අවුසද. මං ඊටු ටික කළා දාන්න. ඇයි මට මෙහෙම දෙයක් උඹ කරේ? උඹට කිසි පාපයක් නැහැ. මල්ලි. පොඩි කාලේදී උඹ ඔය වගේ කුණු කට්ටා වගේ මගේ පපුව වරලා කොට අඩි ඉක්මන් කරලා. රොමියල් අයියා ආරච්චි නිල් මෙලා. එම්මක් හැදුනා කියලා ඔන්න ගෙදර ගියා. පීටර් ඇත්තට අපිට ගල්ගම යන්න කිව්වා. ආ අපි යන්. එහෙනම් අපි යමු.
ආයික් වෙන්න කපලා කරත්තට. හරි. නැත්තම් ඔබ කොහෙන්ද මේ තුවක්කු හොරකම් කරන්නේ? අනේ බුදුහාමුදුරුවන් බල්ලා මම මොන එකටද මගේ අම්මගේ එක තැනකින් කිරි බීපු. මගේ කුසේ උපන් අයියා පොඩ්ඩට වෙඩි තියන්නේ. එතකොට මේ පීටර්ගේ අපි මුදලාලි. මොකද එතන වෙන්නේ? පොලිසියෙන් ආවද? නෑ පිටරයි අරන් ගිහිල්ලා ඉස්පිතාලට බාර දුන්නාට පස්සේ පොලිසියට දන්නයි. හිටපු ආරච්චිනේ මිත්‍යානේ. අනේ ආන්දරනේ ඒක මගේ පුරුද්ද. ග්‍රාමසේක මහත්තයා මොන මොනද ඖෂධ ගහලා ලියා ගන්න. මට පුරුද්දට වෙනවා මෙතෙන්ද. පුරුද්දට එනනම් තුවක්කුවකට හොයාගෙන මොකද ඖෂධයක් කියන්නේ? ඌ කෑග ගහන්නනවා අනේ අපි අයියට මොකද උනේ කියලා. ඌ අවුරුද්ද කිව්ව තුවක්කුවක් අතින් අල්ලන්න නෑලු. සාක්කි කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නේ. ඔබ දැක්කද තුවක්කුව? බොරු සාක්කි මම නම් දැකලා නෑ ඒ වගේ තුවක්කුවක් මේ ගමේ. ඌස්තක නෙමෙයි. එහෙම කියන්න බෑ. ටිකක් මලකඩ කාපු පතොරොන් එකක්. ආවම බලා ගන්න පුළුවන් මෙතන. වැටට ගත්තු එකක් නන් නෙමෙයි. ඔබට මොකද වෙන්නේ කියලා බලා ගන්න. තුවක්කු කඳේලියෙන් නෙමෙයි අත හදලා තිබුණේ. මං ටිකක් වෙලා ඇවිල්ලා. කවුරුත් නැද්ද බලන්නයි පස්සෙන් ආවේ. උඹට අදයි නේද මාව මතක් වුනේ? රොමියලා ආව විතරයි. තොට මං කියලා මිනිහෙක් උන්නද කියලාවත් මතක නැතුණා. පරට්ට වේසි. කණ්ඩ බොණ්ඩ හොයාගන්න විතරයි තෝ මල් ළඟට ආවේ. පාට බැල්ලි. පාට බැල්ලි. පණිවිඩයක් කියවලවත් ඔබ ගෙන්න ගන්න බැරි වුණා. තෝ මගෙන් කලාරුත් එක්කම තියාගත්තා. පාර යන බැල්ලේ උන හඳ දුන්නා මීට වැඩි හොඳයි බල. පරිමේට. පාර බැල්ලේ. අන්තලකට එන්න කියලා නේද කිව්වේ? තොට හොඳට කිව්වේ නේද? උඹ රොමිල්ට බයද මාව මග ඇරියේ? මුදලාලි ළඟ ඉන්නකොට මට බයක් නෑ. මං උඹට මගෙන් කාපු බීපුව ගැන නරක විදිහට කතා කළේ උඹ තරහ නැහනේ. උඹ ළඟ ඉන්නකොට මට මැරෙනවා උපදිනවා පේන්නේ නෑ. මගේ හිතේ තිබුණ ගින්න මං විතරයි දන්නේ. මුදලාලි මගේ හැරියේ හිතකින් නෙමෙයි. මං දවස් කීයක් උඹ මේ ගහ යටට ඒවි කියලා බලාගෙන උන්නද? මට අවුරුදු 45ක් වෙන්න ආවා. මගේ ජීවිතේ මෙහෙම දෙයක් වෙච්ච පළවෙනි වතාව මේක. ඒත් මම මොනව කරන්නද මුදලාලි? මුදලාලිට මාව නවත්ත ගන්න බෑනේ. මං කියපුව අමතක කරපන්. ඉඩ ලැබිච්ච හැටි ඉස්සර වගේ ඉන්නම්. ගමේ හරි මිනි මරුමක්. අපි දෙන්න මෙතන අකුල අස්සේ. මෙලාටත් ගෙදර ඇත්ත එනවා ඇති. මොකද බයෙමනේ ඔය? මටෝ කවුද ගස් ඇරිය හැකි? අද පොලිසිය ආපුවාම රිමාන්ඩ් කෙරෙව්ව හැකි. ආයෙත් මේ මිනිහ ගැන කතා කරනවා. සුමාන සරයක් මං එන්නම්කෝ. සැරයක් නෙමෙයි දෙසරයක් වරින් එක නෙමෙයි. ඔබ මට ඇත්ත කියපන්. මොකද්ද?
ඊයේ පෙරේද රොමියල් කී පාරක් ආරච්චි හම්බුණාද? මට නිච්චයක් නෑ. ඇයි? උඹ මට වසංගනවනේ. මොනව වසංගන්නද? ඊයේ රෑ පීටර්ට වෙඩි වදිනකොට රොමියල් කොහෙද හිටියේ? ගෙදර බුදියාගෙන. රෑ ආරච්චි නිලමේ ඇවිත් කතා කරනකොට නැකිට කරත්ති අරගෙන යන්න. ඖෂධයට තුවක්කුවක් නැහැ. පීටරට වෙඩි තියලා ඖෂධය ළඟට තුවක්කුව වීසි කරලා. ආරච්චිලාලා තමයි මේ වැඩි කරවලා තියෙන්නේ. කවුරු හරි ආවුවා. දැන් මුදලාලි හිතාගෙන ඉන්නේ ආරච්චි නිලමේ මේකට අවු කරන්නද? ආරච්චිලාලා විතරක් නෙමෙයි රොමියලුත්. එතකොට ආරච්චි නිලමගේ බූදලෙත් මුදලාලට හම්බ වෙයි. මාත් අනාථ වෙයි. මම යනවා. උඹ අනාථ වෙන්නේ නෑ සුද්දී. මොකද පීටරයට? පීටරයට මොකද? මිනිහා මගේ මලාද? ඉස්පිරිතාල නැත්වද? ඇයි කතා නැත්තේ? මොකුත් කරදරයක්වත් වුණාද? ඇයි මොකද? ආරච්චි මොකද පොලිසියට කිව්වේ? පොලිසියෙන් ඇයි තාම ආවේ නැත්තේ? ඉතින් දෙයනේ මොකද උනේ කියලාවත් කියන්නකෝ. කරදර නොකර බුදියා ගනින්. හරි කතාවක් නේ. පීටර් මලාද? මට මොකද උමරුණා? කී කරුණයක් තිබුණා කාගේ හරි පිටිපාරක මැරෙන්න. අට හිතේ අමාරු අරු. ආරච්චිලයා. ඇයි ආරච්චි වැඩිට සල්ලි දෙන්නේ නැද්ද? මගහරින දුවා දන්නේ. කට වහගෙන හිටපිය. තෝගේ කටින්ද තමයි කවදා හරි මගේ බෙලට තොණ්ඩු වැටෙන්නේ. ඒක හරි වැඩක් නේ. ආරච්චිගේ සෙල්ලම් මේ පාර හරියන්නේ. රෙද්ද කැඩෙන්න මං කියන්නම්කෝ කියන ටික. සල්ලි දුන්නත් පොලිසිය යනවා කියලා කියනවා. ආරච්චි කොහෙද ගියේ? පීටර් වගේ තියාද? උඹට ආරච්චිල හොයාගන්න හම්බෙන්නේ. ඇයි? ආරච්චි කොහෙද ගියේ? මං ඌ මැරුවා. තෙල් ගේන්න ගියුන් කලින් මම මිනිහ පාරයි නකුලට ගෑවා. එතකොට පීටර් අයියා පීටර් මගදී මලා මිනිහ ඉස්පිරිතාලේ පොලිසියෙන් එනකොට ගෙනයි. මුදලාලි. මුදලාලි. කවුද? සුද්දිද? ඔව් මම. පොඩ්ඩක් හිටපන්. මොකද උඹ මේ රෑ තනියම ආවේ? මං දැක්කා රොමිලා කරත්තේ දක්කගෙන යනවා. රොමිලා දැක්කොත් පිටිපස්සෙන් වරින්.
මොකද ඔබ මේ මාරෑ තනියම මියා? ඈ? තනියම තු මොකක් කෙන්දද? වැල්වට අරන්තු කෙලින් කිව්වම මොකද උන්නේ කියලා. උඹට ගැව්වද? නෑ. උඹ තනියම ආවේ කොහමද එලියක්වත් නැතුව? එලියක් කිල්ලගෙන යට තමයි ආවේ. තුන් තේරෙවිලි නැතුව කියන දේ තේරෙන්න කියපියකෝ. මං ආවේ බැට්ටි කැල් 3ක් කිල්ල ගන්න. බෑ නොකිය දෙනවද මුදලාලි? මේ රෑ උඹට මොනවටද ඕන උනේ බැටරිට කෑලි දාන්න? බොහිනම් ඕකටම යාවේ. මං සල්ලි ගෙනාවේ නෑ. පස්සේ දෙන්න. ඉතින් මං අරන් එන්නම්. මහරෑ දුවගෙන ආවේ. මොකද මේ ලාම්පුවක් කරේ කලුවරේම? ලාම්පුවක තනම් පත්තු කරන්න. දෙල් නැතුව ඇති. මේ දාලා පත්තු කරන්න. මම මූත්‍රා කරලා එන්නම්. බලයන් විචාර. බලයන්. මං තකහන්නේ දුවගෙන ආවේ මොකටද දන්නවද? මොකටද? දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා බාලයාගේ ගෑණි දුවගෙන ඇවිත් මට කතා කෙරුවා. බාලයාගේ ගෑණි? ඒ මොකටද? ඒක තමයි මටත් පටලැවිල්ල. මොනවද කිව්වේ? අයියා ගල්ගමුගේ නැහැලු. ගල්ගමු ගියේ නැහැලු? ඒක තමයි. කවුද කිව්වේ? රොමියල්ද? නෑ. රොමියල් කායකවත් කතා කරන්නේ නැවතිලා නෑ. නිතිමතේ කියලා ගෙදර ගියාලු. අරුන් දෙන්නලු පොලිසි ගියේ. මීරැල්ලාව ළඟදී ලාම්පුව නිවුනලු. රොමියල් අයියයි කරත් ළඟ ඉඳද්දි අරුන් දෙන්න ආවලු තෙල් ගෙනියන්න. ආපහු යනකොට රොමියලා කිව්වලු ආරච්චි නිලමට අම්මක් කියලා ගෙදර ආවයි කියලා. අමාරුවක් කියලා ආවනම් ගෙදර ඇවිදිලා බාලයක් නැති හින්දා දොරගුල් දාගෙන නිදි ඇති. ඒක පුදුම නින්දක් නේ. 60 පැයක් විතර. ඔහෙට තේරෙන්නේ නැද්ද මෙතන මොකක් හරි සිද්ධ වෙලා තියෙන බව? අයියා ගල්ගමු ගිහිල්ලත් නැහැ. ගෙදරත් නැහැ. අනේ දෙයනේ මට උන්දගෙන ඔයලා බලන කවුරුත් නැතුව ගියානේ. ඉතින් බල කියන්නේ මට මැරෙන්න කියලාද? ආරච්චිල හිටියත් මට එකයි ඌ මලත් එකයි. ඔහෙට වටින්නේ නැවම කතා කරන්න. මොනවා කිව්වත් ගලා ඔහෙට මාව බන්දලා දුන්නේ. ඔය ගැන අපේ අයියාගේ හිතේ තිබුණු ලොකු විශ්වාසයක් නිසායි. උන්දගේ දේවල් අපට අර වෙන කාටද අයිති වෙන්නේ? බුදල් නඩුවක්වත් කියන්න තියෙනවයි. සේරම අපිටනේ. කලුවර පෙට්ට කමේ පුස්කකා තියෙන සේරම සල්ලිත් අපේනේ. මං ගෙදර හිටපු කාලේ ඉඳන් ඒ පෙට්ටියේ පුරෝපු සල්ලි කන්දරාව බැලුවාම ඔහෙට පුළුවනි කඩ පීලියක් ගන්න. ඔය කතාව මට කලින් කියලා නෑනේ. අයියට අතුරු අන්තරාවක් වුණයි කිව්වාමයි මට ඒක සිහි වුණේ. කලුවර පෙට්ටකම තියෙන්නේ කුස්සිය ළඟ පළවෙනි කාමරේ මුල්ලේ. කාමරේට යතුරක් දාලා නැද්ද? තලාද ලනු පොඩ ඇත්තාම තොර ඇරෙනවා. ආපෝ කවුරු හරි ගත්තොත් කවුද යකෝ? මම එයි මට හැරෙවි. ඉරාත් නින්දක් නෑ. ඔක නිවපන්. මන් දන්නවා හොඳටම නිදිමත වෙද්දී මේ වැඩේ කරලා ඉමුකෝ. ඉන්න පාරයි දාලා පුළුවන්ද? අනිද්දා වෙනකොට හොඳටම ගඳ කාවි. මම බැටරි කෑලි තරම් ආවේ වැඩේට.
නැගිටිමුකෝ. මේක මොන කලාප? ඔය ටොච් එක ගාව මට. අනුගනි. අයිዳ. බලාගෙන. रोमियल के की मेवा बालेओ मैं रोमियल के किया वीला तुना मेला दीपम में गिते
රොමෙල් ගෙකි මේවා ඒ තරමටම දැන් නිර්භීත වෙලා මඩයි උඩ ගිහිල්ලා තියෙන තරමක් ටිකක් ලන්දස්සට රිංගපන්. රිංගපන්. අන්න එහෙම. බලයන්. ඔය මල්ල බිම තියාපන්. වාඩි වියන්. සල්ලි කොච්චර තිබුණද? ඔය තියෙන තිබ්බුවා. මේ ඔක්කොම මගේ. ඊයේ රෑ ඉඳලා මේ වෙනකම් මං බලයි පස්සෙන් ඇවිද්දා. රොමිලා අල්ලලා දෙනට උඹ කැමතිද? මොකද උඹ කතා නැත්තේ? මේ සල්ලි ඔබ තියාගනි. ඔබ තියාගනි. අංගල තියාගනි. රොමියල්ට දෙන්න එපා. ආරච්චි මස්සිනා නැති වෙච්ච එකේ කලබලේ සුමානයක් විතර තියෙයි. ඊට පස්සේ වෙනද වෙලාවට ගහ යටට වරින්. දැන් බලයන්. මට මගෙන් අනතුරක් නැහැ. ඔබ මට ඕනේ. මට උඹ ඕනේ. අද හම්බුනේ නැත්තම් මං කියන්නේ මේ ආරච්චි ළමේ කැලේ මැරුණා නෙමෙයි. කැලේ මැරුණා නෙමෙයි. කැලේ මැරුණා නම් මැරෙන්න ඕන වලව්වට යන පාරයි. ඒ කියන්නේ දවස් 3ක් 31 පීරුවා. කැලේ මැරුණා නම් අඩු ගානේ මිනිහවත් හම්බ වෙන්න එපා. මොකද කොහොමද වෙලා තියෙන්නේ? අන්නකදී මම ඉවර කරලා දාපන්. මේ නිකායින් එකේ ගේ ඉස්සරහා ටිකක් උදුළු ගාන්න කියලා හිතන රෝමියල් අයියේ. ඉස්සරහා තනකොළ වැවිලා හරි මූසල පාටයි. මම මේ කඩේ පැත්ත යන ගමන්. පොඩිකෝ. අපේ මිනිස්සයා ඉන්නකම් කළෙත් මේ වැඩේ.
දකින ගානට මට ඇස් වලට කඳුළු උනනවා. ඒකයි මම මේ ඉවරයක් කළා දාන්න හිතුවේ. රොබීල් අයියට පුරුදු නැති හන්දා ඇඟට පාසු නේද ටිකක් උඩින් සැස්සොත්. ඉරකවල වල පින්බත් කකා ඉඳලා දැන් මේවා අමතක වෙලා. උදළු ගාන හැටි අරු තව ටිකක් කියලා දෙන්නවා නම් මගෙන් හුම්බ තලාගෙන යන්නේ. තේ ටිකක් වැක්කිරුවා. වරෙන් ළගෙට. මං කල්පනා කරන්නේ මේවා කොහොම තනියෙන් කරන්නද කියලා. දැන් ඔක්කොම වෙන්නේ සල්ලි වලටනේ. කවුරු උදව් වුණත් මිනිස්සුන්ගෙන් හැමදාම මේවා බලාපොරොත්තු වෙන්න බෑ නෝවේ. අනේ මන් දන්නේ අපේ මිනිස්සයා කරපු දේවල් කොහොම ඉස්සරහට ගෙනියන්නද කියලා. දැන් ඉතින් අරේ හේනක් තියෙනවා. ඒක මේ කන්නේට වැඩ කරන්නත් එපාය. අනේ අපේ එක්කිනා වුණා නම් එදා මං උන්ද කෑම කන වෙලාවේ මගේ අතින්මයි තල්කොළ ඇඹුල බෙදුවේ. අර කාලකන්‍යා කඩුල්ල ළඟ ඉඳගෙන බනිනවා ඉවරයක් නෑ. මං ගෙට ගියා විතරයි. බෙඩිල පට්ටුනා. සංසාරේ කවදා කරපු අකුසල් කර්මයක්ද මන් දන්නේ. කොයි උපන් જાති ආය ඔය වගේ. අකල් මරණයක් සිද්ධ වෙන්න එපා අපේ අප්පෝ. හිතාගෙන ඉන්න තොට එක සතියක් මම දෙයි කියලාද? මොනවද දවල් ටීවී? මොනවත් තියුවේ නෑ. කිරිබත් මතේට මට නිින්ද ගියා. හට්ටි භාගයක් ඇති කිරිබත්. කිරිබත් නම් මට එපා. මට ඒ තරම් බඩගිනි නෑ. කඩේට ගිහිල්ලා දෙල් බහින්ද ලන්දට රෙන්ගුවා. එතකොට කටුවක් ඇන්නා. ඔය පාන්තිරයක් හදලා කරතෙල් පොඩ්ඩක් කෙලනවා. ඒක නෙමෙයි. මම පීටර්ලා හේනට අහුල්ලා වැඩ කරන්න පොරොන්දු වුණා. මොකක් කිව්වා? පීටර්යාගේ හේනට අහුල්ලා වැඩ කරන්න මම පොරොන්දු වුණා. හොඳයිනේ. ඔය හෙට හොඳ නම් මට මොකෝ? රොමීල්ලා යන්නේ. මං හේනට යන්න යාවේ. පාර වරදි දන්නේ නැහැ. තිස්බඩි පහු කළා. ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ හේන. එනම යනවා. පොඩ්ඩක් ඉන්න රොමීල්ලා අයියේ. සීතේ කොල් ටිකක් දෙන්න රැට තේවක් වක් කරගෙන බොන්න. හොඳයි. මෙහෙන් ඉඳ ගන්න.
රැට කෑමවත් කාලාද? ඔව් කෑවා. තඹපු වට්ටක්ක කෑල්ලකුත් ඇති පොල් කෑල්ලකුත් එක්කලා. උඹ තනියමද බුදියාගන්නේ? නැහැ. උක්කු මහయ్యයි නෝන කෙල්ලයි එයි රෑ වෙලා බුදිය ගන්න. ඒක නෙමෙයි. සුද්ධිටත් කිව්වද හේනේ හවගෙන? ඔව්. මොකද ඉතින් කිව්වේ? ඒකි මොනවා කියවා මොකද? පොරවන රෙද්දකුත් ඇති වහලේ ගාලා. හොඳයි. ඊයේ අලියෙම මේ පැත්තේ ඇවිල්ලා නැහැ. නෑ. මං ඕන් උදේම රොටියකුත් හදාගෙන ආවා. කනවා නම් හොඳයි. මං එන හේන වටේ පොඩ්ඩක් ඇවිදලා එන්නම්. මොකද හදිස්සිය? ඔම හිටපන්. පැල්කාරයෙක්වත් මේ පැත්තේ ආවොත් මේ උදැහැන එක්කේ. අද මං පැලට එන්න ටිකක් රෑවේ. පැලට එනකොට අපේ ගේ පැත්තෙන් එනවයි. මං කැම ටිකක් හදලා තියන්නම්කෝ පැලට ගේන්න. කෑම එපා. මං ගෙදරින් කාලා එනවා. පුළුවන් නම් ඊයේ වගේ වට්ටක් කෑල්ලක් හම්බලා තියපන්. ඊයේ තනියම දෙටි. තනි කියලා මොනව කරන්නද? හැමදාම තනියෙන් ඉන්න කල්පනාව. තනියෙන් නැතුව මොකා එක්ක ඉන්නද? මං කනවැන්දුන් ගෑණියෙක් නේ දැන්. ඊයේ තනිකම දැනුන්නේ නැද්ද? මොකද නැත්තේ? මට කියන්න අමතක වුණා. ඊයේ ග්‍රාම සේවක මහත්තයා. පීටර්ට වෙඩි වෙච්ච දවසේ හරි. ඊට ඉස්සරියෙන් හරි. කවදාවත් නන්නාඳුරන මිනිහෙක් ඇවිල්ලා කියලා. මං කිව්වා එහෙම කවුරුත් ආවේ නැහැ කියලා. ඊට පස්සේ හොඳා කියලා ගියා. සුද්ධිත් එනට එනවා යනවා නම් හොඳයි නේද රෝමිල් අයියේ? අපි එළින වැඩ පටන් ගමු. මේ පැත්තෙත් පාරක් තියෙනවා. මං මේ පැත්තෙන් යන්නම්. රෝමිල් අයියා පැලට ආපු පාරෙන්ම යන්න. ඒ වතුර ටිකක් කොටක් කරපන්කෝ. මං කරත් එගොනා විකුණා. මොනවද කන්න තියෙන්නේ? ඇයි ඊයේ පෙරේද කාප්පියපු තැන් වලින් කන්න හම්බුනේ නැද්ද? අද දවලුත් මං ගෙදරව කන්න. ඒ ගෙදර ඇත්තෝ දවලුත් නේන ගමන් ගිහින්. නේන ගමන් හරි එන ගමන් හරි මට ඕන ගමනේ මයි යන්නේ. ඔබට ඕන ගමනුයි උඹ යන්නේ ආ? එහෙනම් මට ඕන ගමනක් ගියාම මට ඕන තැනින් කෑවා බීවම උඹට එන රුදාව
මොකද්ද මට ඇතුරු දාව? මං එහෙම කොහෙන්ද කෑවිවේ කියලා. ඒ වුණාට මට දැනගන්න ඕන උඹ කොහෙද යන්නේ ඉන්නේ කියන එක. කොහේ යන්නද? මම යන්නේ කණ්ඩ බොණ්ඩ හොයන්න. චා. එතකොට උඹයි මේ ගෙදර කණ්ඩ බොණ්ඩ හොයන්නේ. වෙන කවුද? හිරෙන් ආපු දවසේ කෑවිවේ කවුරු හොයපුවද? අට වැඩි උඹේ. අක්ක කඩා ගන්න උඹ හදන්නේ. බායමත් හදන්නේ මං අර කුප්ප ජීවිතේට වට්ටන්න. අර අහිංසකෙක් මරලා ඒකේ ගාස්තු අතට ගන්න උඹ බලා හිටියා. ඒක පරසුන තැන උඹේ හිත නරක් වුණා. පීටර් අයියාගේ හේන්ට හවුලුණා කියපන් උඹට ඇල්ලුවේ නැහැ ඒක. ඇයි උඹට රුපියල් අත ගන්න නැහනේ? අනේ මගේ කට. රටේ ලෝකෙ මිනිස්සුන්ට පිස්සු විදියට නම් මාස ගණන් අවුරුදු ගණන් මගේ පණකට ගහගත්තේ. එහෙනම් තෝ රටේ උන් එක්ක ඉන්න තෝ මොකටද බගේ බෑට වැදෙන්නේ? ඒක තමයි මගේ වැරද්ද. පාපිය කට. මට දැනගන්න උන මෙච්චරයි. පීටර් අයියාගේ හේන්ට හවුල් වෙලා වැඩ කරන එකට තෝ කැමතිද නැද්ද? හේනට වෙන පවුලට හවුල් වුණා මට මොකෝ? තෝ හදන්නේ මං අර පරණ පායට මැදලා දාන්න. හැබැයි එහෙම වුණොත් මේ පාර තෝ තමයි මගේ අතින් ඉස්සරලා මැරෙන්නේ. ඔච්චර තමයි හපංකම. රටේ ලෝකින අහිංසක මිනිස්සු මරා දාන එක. මම මෙච්චර එකක් ගත කරපු කුප්ප ජීවිතේ මට දැන් එපා වෙලා තියෙන්නේ. මට ඕන ගොවිතැන්පත් වල පුරුදු වෙන්න. වෙන මිනිස්සු වාගේ සමාදාන ජීවත් වෙලා බලන්න. උඹ මගේ ගෑණි. උඹ හවුල් වෙන්න ඕන මගේ වැඩවලට. ඔබට හේමිනේ වැඩ බැරි වුණාට පීටර් අය ගෑණි ඒ වැඩ ටික බලාගනි. ඒ වුණාට උඹ දවසකට සැරයක්වත් කැම ටික උයාගෙන හේන පැත්තේ නිකමට ඇවිත් ඵලයන්. මම මොකටද කෑම උයාගෙන ඉන්නේ? ඒකත් අර පරවේසිට කියලා කරෝගත්තාම ඉවරයිනේ. මොකද ඔතන කියන්නේ? ඒක තෝගේ පට්ට බැලි නෙමෙයි යකෝ. ආ! වලට ඇසලා. පරට්ට බැලි කියාවේ බලන්න. කියාවේ බලන්න. ඔච්චර වටන නම් ගිහින් ඒකෙත් එක පින්න බෑපිය. අද කිව්වේ? පට්ට බැලි. ඒක තෝගේ පට්ට නෙමෙයි යකෝ. පට්ට බැලි. කියාවේ බලන්න. ඔගේ කට. නෑ මම. බැලි. කියාවේ බලන්න. කියාවේ බැලි. බැලි. කියාවේ බලන්න. මං හෙට උදෙන් ගිහලා සුද්ධිට කතා කරන්නම්කෝ. මං කතා කරුත් කියන්නේ සතුටු වෙයි. වැන්ඩ පනිකම් බැනුම් ආන්න. මොනවටද මට බනින්නේ? ඔබට කියපු වචන ඇහුණා නම් උඹම කතා කරන්නේ නැහැ. මට කියනවා අර පට්ට වේසිට කියලා උයවගෙන කණ්ඩලු. මට ඔකි පට්ට ගහලා එන්න තිබුණේ. එහෙනම් අපි මේ වැඩේ අත්හැරලා දාමු. සුද්ධි විරුද්ධ නම් කොහොමත් ඔය වැඩේ කරන්න බෑ නෝවේ. මොකෝ කරන්න බැරි? සුද්ධි පාඳුරු වේසි. අපි දෙන්නක තුල හේන වපුරමු. අපිට පුළුවන් වුණාට එහෙම බෑනේ. සුද්ධි නැතුව මේ වැඩේ කළොත් ගමේ රටේ මිනිස්සු මොනවනෝ කියාවිද? ගමේ රටේ මිනිස්සුන්ට කුද ගහ ගන්න කියපන්. උන් නෙමෙයිනේ අපිට කණ්ඩන්නේ දෙන්නේ. සුද්ධි කියන පාර බැල්ලිත් නෙමෙයිනේ. අපි අපේ වඩු හේන කරමු. රොමිලයි මායික තරහ වෙන්න එපා. අපි ඔය එන වැඩේ අත්හැරලා දාමු. මට ඕනේ නැහැ උපදූ පහන්න. එන ඔක්කොම ඉවරයි. හේන හැවට මාව ගන්න නැහැ. යකෝ මැරිච්චෙම් ගැන කල්පනා කරන්නටත් අපි ජීවත් වෙලා ඉන්න එපා. ඒ වුණාට මට බෑ රොමිල අයියේ. අපි දෙන්නට කතාවක් හැදෙනවාමයි. මොන කතාවද? අපි දෙන්න එකමුතු වෙලා කියලා. එකමුතු වුණාම ඒ වුණාට සුද්ධි රට වටේ කියා යයි. අනේ මට කොහොමදත් ඔය ගැන හිතන්න බෑ රොමිල අයියේ. මේ බලපන්. ඔබට මොකද බැරි මහත්තයෙක් කියන්නේ? මගේ තේරෙන්නේ. අර මිනිහා මෙරිලා වල දාන්නත් කලින් ඔච්චර නැති මිනිහෙක් ගැන කතා කරනවා. උඹට මේක සෙල්ලමක්. මාව මිනිමරුවෙක් කරන්න. උඹට මාව වටින්නේ නැහැ. මරිච්ච මලමිනිය ගැනම කතා කරනවා. මට පැයට යන්න වෙලා ඇසි කරපන්.
Ayan na. Pwede din pala tuwarin ko. රොමියල් අයියා මෙයාට වරේ. කවුරු හරි පැල්කාරෙක් ඔය වැද්දෙක් ඕන කෙනෙක් දැක්කම මෙන්න මෙයාට වරේ. අනේ මන්ද මගේ හිතෙත් නම් හරිනේ උඹට පාපයක් නෑනේ. මමනේ ඔක්කොම කළේ. ඒක ඇත්ත ඒ වුණත් මොකද ඒ වුණත් මමනේ උඹ පෙරලා ගත්තේ. උඹත් ආස වුණානේ. ආස වුණා තමයි මට උණ වගේ මං නම් හිතුවේ උඹ ජීවිතේවත් ආය මගේ මූණ දිහා නුඹලායි කියලා. බලන්න නැතුව කොහමද රටේ ලෝකයයි මේව දැනගත්තොත් මිනිස්සු ඔළුවේ අත් ගහගනි ඕන තැනක ගහගන්න ගියාපන්. උඹ අර බඩ බැහුව පීරියත් එක්ක කොහොමද වන් හිටියේ? අනේ මිනිස්සයා ගැන කතා කරන්න එපා. ඒ වගේ උතුම් මිනිස්සෙක් මේ මුළු පළාතෙවත් හිටියේ නෑ. ඒ වගේ මිනිහෙක් උතුම් නොවේ වෙන මොනවක් කරන්නද? ඈ නරක වැඩක් කරගන්න ඕන වුණත් ඒකවත් කරගන්න පුළුවන් නේ. හානි රොමියල් අයියා කියන කතා නිකා පව පුරව ගන්න. පැල්කාරෙක්වත් ආවොත් මහා ගම්පිරලියයි. ඌ ඉරිසම් පැලේ එච්චරයි. මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? උඹ වගේ ගෑණියෙකුට අල්ලගන්න බැරි වෙච්ච එකට. ඔහොම තමයි සුද්ධි ගැනත් කියනවා ඇත්තේ. සුද්ධි ගැන කතාව නතර කරපන්. ඒකේ පාඩුව ඉංග්‍රීසි දරපන්. කවුරු මොනවා කිව්වත් ඒක මට පිටපාලා නෑනේ. 365 දවසෙන් කී දවසද මං ගෙදර උන්නේ. මං හිරින් නිදාස් වෙලා යනකල්. ඒකේ කාගේවත් වචනයක් අහන්න නැතුව ගේ කබල රැක බලාගෙන හිටියානේ. අපෝ ඒව ගැන කියලා වැඩක් නෑ. ආ? එහෙම බෙහෙම කිව්වේ? එව්ව ඕන්නේ. ඔහෙට ඉතින් ඒ ගෑණි ලොකුයිනේ. කියපන්. මොකද්ද උඹ කියන්නේ කිව්වේ? නෑ එව්ව ඕන්නේ. ඔන්න ඉතින් මට ඕවල්ලන්නේ නෑ. කියපන් සුද්ධි ගැන මන් නොදන්න දේවල්. අනේ මන් දන්නේ. මං කවදාවත් ගතු කියලා කියලාත් නෑ. මං කවදාවත් ඒව දැකලත් නෑ. ගමේ ගෑනු මිනිස්සු කියන කතා. කොහෙනම් මට මෙච්චර කල් ආරංචි වුණා. මේට පස්සේ මගේ අතින් මිනිහක් මැරෙන්නේ නැහැ.
එහෙම කියලා හරියන්නේ නෑ බං. උඹේ ඔයා නම් මලන් වලින් වැඩක් නෑ. අර ප්‍රාමසයක පාරයා මවල්ලන්ඩයි හදන්නේ. ඇයි? මොනාටද? ආරච්චිල මස්සිනා මම මැරුවයි කියලා. එදා උඹ දුන්න සල්ලි කොල කිහිපයක් දීලා මම පුත්තලමින් බඩු ගත්තා. CID කාරෝ එක අල්ලගෙනලු. ඉතින් ඔච්චර බයයි? සල්ලි වල අස්සන් තිබුණු පළියට මිනිස්සු මැරුවා කියලා අල්ලගන්න පුළුවනි. එහෙම කියලා හරියන්නේ නෑ බං. පිට්ටගම බිඳලා සල්ලි හොරකම් කරා කියලා පොලිසිය දන්නවලු. මාව රිමාන්ඩ් කරાવી. ඉතින් කවුරු මොනවා කිව්වත් මුදලාලි ආරච්චිව මැරුවේ? එහෙම කියලා බෑ බං. මගේ වතගොත හිටන් රිමාන්ඩ් එකේදී හොයලා බලාවි. මං ගමෙන් පැනලා ආවේ අප්පච්චිගේ ඔළුව පොඩි කරලා. එතකොට මං ගස් යන්නේ ආරච්චිලගේ මරණයට විතරක් නෙමෙයි. අපොයි දැන් මොකද අපි කරන්නේ? කරන්න තියෙන මෙච්චරයි. උඹ මට උදව් වෙන්න ගැලවෙන්න. මාව සැක කරන්න එපා මුදලාලි. මුදලාලි ගාව තමයි මගේ පණ. උඹටයි මටයි දෙන්නටම පුළුවන් මේකෙන් අත හොදගන්න. මොකද මට කරන්න කියන්නේ? මෙන්න මල්ල මෙන්න. උඹ හොරකම් කරපු සල්ලි මිටි මේකේ තියෙන්නේ. මේ ගරම් පලයන් බලය ගෙදර. ගෙනිච්ච සල්ලි කොහෙද? රොමියල්ට අහුවෙන ඉඳ කුරහංගලයට හංගලා තිබ්බා. උඹ මේ සල්ලි තරම් ඵලයන්. මේ හැම කොලේකම ආරච්චිල මස්සිනාගේ අත්සන තියෙනවා. ඇයි ඌ අපේ ගෙදර තියන්නේ? කඩේට පැන්නොත් මේවා අහුවෙනවා. මගේ පැලෑලක් තියෙනවා. උඹ ඒ විදිහට වැඩ කරපන්. මම දැන් මොනවද කරන්න ඕනේ? මං අද ග්‍රාම සේවකයයි CID කාර්යෝ ගෙන්නනවා. ගෙන්නලා උන්ට කියනවා මේ වැඩේ කළේ රොමියල් කියලා. උඹ හරියට සාක්ෂි දීපන් මං වෙනුවෙන්. උඹ කියපන් එදා රෑම ඌ ආරච්චිගේ ගෙට පැනලා සල්ලි හොරකම් කළා කියලා. උඹ මේ සල්ලි පොලිසියට දීපන්. මේවත් හම්බ වෙන්නේ මගේ ගෑණිට නිබන්. උඹ කියපන් මගේ කඩේ ණයතුරුස් බේරන්න මේකෙන් රුපියල් 300ක් දුන්නා කියලා. හොඳේ? මොකද උඹ කතා නැත්තේ? මොකද උඹ කතා නැත්තේ? මම මුදලාලට මගේ කනටත් වැඩි ආදරේ. ඔය කීප ඔක්කොමට කරන්නත් පුළුවන්. මට එන්නේ එපා වෙලා වුණත් මගේ හිත කියන එක වස වැරද්දක් කියලා. අවුරුදු ගාණක් හිරේ හිටියත් ඔය මිනිහන්නේ මාව ඔයාගෙනමයි. කොච්චර කිරුවත් ඔය මිනිහා මං ගැන පුදුම කැක්කුමක් තියෙන මිනිහෙක්. මොනවද උඹ මේ දොඩවන්නේ? උඹ මං කියන විදිහට වැඩ කරනකොත් උඹත් අහු වෙනවා පොලිසියට. උඹත් අහු වෙනවා සල්ලි හොරකමටයි මිනිහ වලලන්න උදව් වෙච්ච එකයි දෙකටම. මගේ හිත ටිකක් උණුනා. කාමක් නේ. හැබැයි රොමියල් හිරේට ගත්තට පස්සේ මං ඇත්ත කියන්නම්. නැත්තම් මාව ඔයාගෙනත් මරා දාවි. ඊට පස්සේ මගේ ජීවිතේ මුදලාට බාරයි. උඹ මේ සල්ලිත් අරගෙන ගෙදර ඵලයන් ඉක්මනට අකුරක් නෑර මං කියපු විදිහට වැඩ කරපන්. බොහොම ඉඳලා මං ගියාට පස්සේ
පැය භාගයක් විතර ඉඳලා ඵලයන්. උඹ මං ගැන විශ්වාස තියාපන්. මං යන්නම්. හා උඹ මං ගියාට පස්සේ ඵලයන්. එන්න මල්ල. ඉඳා. ඉඳා. මං යන්නම්. මගේ අපේ කොච්චර හිටියත් එපා වෙන්නේ නැති ඇටි. කියපු විදියට කරන්නම්. දැන් යන්නකෝ. අපේ හොඳයි. සල්ලිමලක් හම්බ වුණා. අපි යමු යන්නේ. කැලේමැදින් පැල්ලේ යමු. මල්ල බෙමින් තියාපන්. ඉක්මනට. අගලකට වරේ. අගලකට වරේ. දන ගහපන්. ගලවපන් හැට්ටේ. ඉක්මනට. බුදියාගන්නේ උඩ බැල්ලෙන්. බුදියාගන්නේ උඩ බැල්ලෙන්.
රැක බලා ගන්න ඕන මුදලාලි. මං ආපහු නිකවැරටියට යන්නේ නෑ මුදලාලි. මට මේ ගම උත්තරලා යන්න බෑ. මුදලාලින් අහලකවත් ඉන්න ඕන. මාසෙකට සැරයක් හරි මහරයක පැයකට හරි එනකම් මම බලා ඉන්නවා හොඳේ.